ඇවිල්ලා ගියා ගෙදර. එදා ඉස්පිරිතාලෙන් ආපු ගමන්ම මාර්ගලා ගාවිද දුක්ඛ යන ගමන් මම කිව්වා බලන්න. පොඩි ලොකුවට බලා ගන්න කාර්යයක් නෑ. කරන්නතුමා උතුමාට ලොකු හයියක් වෙච්ච දේශපාලන චරිතයක් නිහඬ වෙලා තියෙනවා. මොකද හිතේ? ඇත්තටම කනගාටුවක් තියෙනවා අපිට ලොකු හයියක්. ශක්තියක්. ඒ තුමා පිටින් නැතිවීම අපිට විශාල පාඩුවක්. දේශපාලන වශයෙන් පාඩුවක්. පුද්ගලික වශයෙන් උත් අපිට පාඩුවක්. ඔය තුමා අපිට එක තරම් පුද්ගලික මට්ටමින් තාම විතරකින් හිටියේ. එතුමාගේ අඩුව කැස්බෑ පුරවන්න අපිට කෙනෙක් හොයාගන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් කොහොමද දැනගන්නේ? ඒක හොයන්න ඕන. ඒක බොහොම අසීරු කාරණයක්. ඒක හොයන්න. ඒක ඒ විදිහටම කරගෙන ගන්න නැහැ නේද? ඊට වඩා අඩුවෙන් හරි මට්ටමින් හරි කෙරෙන්න මම කෙනෙක් අල්ලනවා. හින්ද සුණගත් එක්ක මුල් කාලේදී එකතු වෙලා දේශපාලන අලුත් ගමනක් යන මුලපිරුවම ඒ මහින්ද සුළඟත් එක තමයි සියලු දෙනා ඉදිරියට ආවේ. ඉතින් එතුමත් ඒකේ ප්‍රධාන පෙළේ නායකයෙක්. ජනාධිපතිතුමන් දැන් එතුමන් වාසය කළ නිවස මේ නිවසට අරගෙන සමයේ පිරිස් හානි කළා. ඒක නමුත් එතුමා ජනතාව අතරටම අවසන් ගමන් ගන්නත් ආවා. ඒකම ජනතාව සමග ජීවත් වෙච්ච නායකයෙක් කියලා අපිට පේනව නේද මේ පිරිස දැක්කම? බොහොම පැහැදිලි. ජනතාවත් එක්ක මොන ප්‍රශ්න තිබුණත් ජනතාවත් එක්ක හිටියා. ඒකින් තමයි ජනතාව අද මේ වගේ රැස් වෙලා ඉන්නේ. ඒකින් තමයි අපිත් මේ එතුමට ගෞරවයක් තියෙන අපේ